හායි යාළුවනේ මට අද වෙනස්ම තැනක වෙනස් ආර්ට් එකක් කරන්න හිතුණා. ඉතින් මේ අපි යන්නේ පුවක් පිටියේ තුන්මෝදර තියෙන ගාඩන් එකට. මේක මට මතක විදිහට පුවක් පිටියේ ඉඳන් තුන්මෝදර පාරේ කිලෝමීටර් 8ක් විතර එන්න ඕන. ඔව් මට මතක විදිහට ඒ කිලෝමීටර් 8ක් විතර අපි ආවා. ඔන්න අපි දැන් කවුන්ටරෙන් ටිකට් 4කුත් ගත්තා. අපි 4 දෙනාටම ටිකට් 4ටම උනේ රුපියල් 950යි. මෙතන බාගේ ටිකට් ටිකකුත් තියෙනවා. දෝනි තාම පොඩි හින්දා බාගයක් තමයි ගත්තේ. ඔන්න දැන් අපේ ගමනට අලුත් දෙන්නෙකුත් එකතු කරගත්තා. ඒ දෙන්නත් එක්කගෙන ආවා. අපි 4 දෙනාත් එක්ක ආර්ට් එකක් කරන්න ලස්සන ප්ලේස් එකක් බැලුවා. ඉතින් මෙයාලා නම් කියනවා අතන හොඳයි මෙතන හොඳයි කිව්වට මට නම් එකක්වත් සෙට් උනේ නෑ. මට ඒ දැන් මගේ ඔළුවේ තිබුණු නිර්මාණයට හරි ගියේ නෑ. ඉතින් මට හොඳයි කියලා හිතුණා මෙතන ඉස්සරහ තිබුණු ප්ලේස් එකත් එක්ක එතන ඇඳ නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මං එතන ඔන්න ඉඳගත්තා. වැඩේ පටන් ගන්න. මම පොඩි කැන්වස් බෝඩ් එකකුත් අරගෙන යාවේ. පොඩි වැඩක් කරන්න ආසාවෙන් හිටපු හින්දා ඔන්න ඒකත් මම ලෑස්ති කරගෙන වැඩේ පටන් ගන්න තමයි හැදුවේ. ඔන්න ඔය පෙන්නන ලොකේෂන් එක තමයි මම අදින්න හිතාගත්තේ. අපි ආර්ට් එක අවසානයේ කොහමද කියලා බලමුකෝ. මාර ලස්සනයි මේ පරිසරය. ඔන්න පුංචි යාළුවෝ දෙන්නේ සෙල්ලම් කරනවා. එයාලගේ නිදහස ඒ කාටවත් සීමා තහංචිත් නෑ. ඔතන ওই පොඩි කොටසක් තමයි මම පෙන්නලා තියෙන්නේ. මල්ගස් පොඩි කර කර නටනවා හොඳට. කවුරුත් තහංචි දාන්නත් නෑ. නිදහසේ සෙල්ලම් කරනවා මේ දෙන්න. ඔන්න මාත් ඉතින් නංගිලත් එක්කත් කතා කර කර ආර්ට් එක අඳිනවා. මාව කයියට අල්ලගන්න ඔක්කොටම වැඩිය. ඉතින් ගයිස් මගෙන් ආර්ට් එකක් ඕනේ නම් මේ දාන WhatsApp නම්බර් එකකට මැසේජ් එකක් දාන්න. ඉතින් මම කරලා තියෙන ආර්ට් මගේ පේජ් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේනොත් අදහසක් කරන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මගේ පුංචි පේජ් එකත් ෆලෝ කරගෙන යන්න කියන මම මේ අඳින ගමන් ඔයාලට මතක් කරනවා. ඔන්න මං කලර් කරන්න පටන් ගත්තා. අද චුට්ටක් වීඩියෝ එක දිගයි. උන් නංගිලා දෙන්න කම්මැලිකම මෙයාලා පොඩි කෝලම් කරනවා. දංගහත් වෙන දංගහේ ගෙටි ඕනි කීගේ දෝනි කියවනවා කොච්චරද ඔන්න ඒකෙත් කඩලා දුන්නා මං හිතන්නේ. අපි ගෙදරින් එනකොට පුංචි අපිට බත් දෙකකුත් බෙදලා දුන්නා. ඒකත් අරගෙන තමයි ආවේ. අපේ පුංචි වෙන කෑම හරිම රසයි. අපි 4 දෙනා ඒකත් ආශාවෙන් කාලා ඔය කනවා දැන් ඉතින්. පොඩි කයිදර කාලා මගේ ආර්ට් එකේ පොඩ්ඩ පරිසරයේ ආර්ට් එකේ අවසානයේ කොටස තමයි මට තිබ්බේ. ඒකත් මේ ඉවර කරන ගමන් තමයි මේ තියෙන්නේ. පරිසරයේ ඉතින් සත්තු
ඒ හැමදේම දකිද්දි මාර සතුටක් තමයි දැනෙන්නේ. ඕ දංගෙ ඩීල්ලෙනවනේ. මහත්තයා දංගහිත් නැගෑ. ඔන්න දැන් මගේ ආර්ට් එක ඉවරයි යාළුවනේ. ඔය ඉස්සරහත් පේන කොටස තමයි මං ඇන්දේ. හොඳයිද කියලා මගේ ආර්ට් එක හොඳයිද කියලා පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න.